ඇති මේ ලෝකේවත් වෙනත් ලෝකයකවත් බුදුරජාණන් වහන්සේට වඩා ශ්‍රේෂ්ඨ කෙනෙකු තබා බුදුරජාණන් වහන්සේ හා සමාන කෙනෙක්වත් නැත්තේමය. යමාහු නෙයානං අග්ගතං ගතු දම් පිළිගැනීමට සුදුසු උතුමන් අතරේ අග්‍ර වූ ඒ බුදුරජාණන් වහන්සේ පුඤ්ඤත්තිකානං විපුල ඵලේසිනා පින් කැමැත්තෙන් දම් පුදන කෙනාට මහත්ඵල උපදවා දෙන්නේ. ඒකයි අපිට අපේ ජීවිතේ බලන්න බුදුරජාණන් වහන්සේ නමක් සරණ යාන්ට වාසනාව ලැබීම නිසා කොච්චර උතුම් පින්කමක් රැස් කරගන්න අවස්ථාව උදා වෙලා තියෙනවද? ඒ පින තමන්ගේ නිවසේදී තමන්ට නිතර රැස් කරන්න පුළුවන්. හැබැයි ගොඩාක් දෙනෙක් ඒ පිනට උනන්දු වෙන්නේ නැහැ. ගෙදරක ගත්තොත් එහෙම ඒ ගෙදර ගොඩාක් වෙලාවට එක්කෙනෙක් වගේ තමයි බුද්ධ පූජාවට උනන්දු වෙන්නේ, බුද්ධ වන්දනාවට උනන්දු වෙන්නේ, බුදුරජාණන් වහන්සේට පහන් දැල්වන්න උනන්දු වෙන්නේ, බුදුරජාණන් වහන්සේට ගිලම්පස ටිකක් පූජා කරන්න උනන්දු වෙන්නේ එක්කෙනෙක් වගේ. එක්ක දරුවෙක්, එක්ක බිරිඳ, එක්ක ස්වාමි පුරුෂයා, එක්ක සමහරට ඇතැම් ගෙවල් වල ආච්චි අම්මා සීයා විතරයි. ඒ නිසා ඒ තමන්ට තියෙන උතුම් පින්කම නිකන් නිස්කාරණේ අපතේ දාගන්න එපා. ඒ පින රැස් කරන්න. ඒ පින පින්වතුනේ අපේ ජීවිතේ අපි ගත වෙන දවසින් දවස රැස් කරනකොට පුංචි පිනක් නෙමෙයි ජීවිතේට එකතු වෙන්නේ. දැන් ටික හෝ කරන පිනින් ජීවිතේ පිරී යනවා නම් විශාලට කරන පින් වලින් කොච්චර ඉක්මනින් ජීවිතේ පිනෙන් පිරියයිද? බුදුරජාණන් වහන්සේ නමක් පුදනවා කියලා කියන්නේ පුංචි පිනක් නෙමෙයි, මේක විශාල පිනක්. ඒ විශාල පිනින් ජීවිතේට විශාල යහපතක් ආරක්ෂාවක් සලසනවාමයි. දැන් බලන්න ඈත අතීතයේ පුස්ස කියලා අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් වැඩ හිටියා. ඒ බුදුරජාණන් වහන්සේ එක කාලයක වස් වැසුවා අඹ වනයේක. තවත් මහත් වූ භික්ෂුන් සංඝයා පිරිවරාගෙන තමයි එහි වස් වැසුවේ. ඉතින් මේ වස් වසපු බුදුරජාණන් වහන්සේ දානී පිළිගන්න තියෙන ශාලාවට හැම දවසකම භික්ෂුන් වහන්සේලාත් එක්ක වැඩම කරනවා. බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන වඩිද්දී හරිය ලස්සනයි ඒ දර්ශනේ. මේ වනයේ හිටපු සත්තු පවා ඒ දර්ශනේ බලන්න හරිය ආසයි. ඔය වනයේ හිටියා කෝලෙක්. මේ කෝලා හරීම ආසයි බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයාත් වඩින හැටි බලාගෙන ඉන්න. දවසක් මෙයාට හම්බ වුණා ප්‍රණීත අඹ ගෙඩියක්. මෙයා මේ අඹ ගෙඩිය තමන්ගේ හොටින් අරගෙන අහසේ ඉගිලගෙන යනවා. ඉගිල යද්දී බුදුරජාණන් වහන්සේත් භික්ෂු සංඝයා වහන්සේත් මෙහෙම පොඩිමට වඩිනවා. දැක්ක ගමන් මෙයාගේ හිත අප්‍රමාණ පැහැදුනා. මෙයා කල්පනා කළා බුදුරජාණන් වහන්සේ මේ වැඩම කරන්නේ දානෙට. මගේ ළඟත් තියෙනවනේ දානෙට දෙන්න යමක්. අනේ මෙහෙම අවස්ථා ලේසියකට උදා වෙන්නේ අපේ ජීවිතවලට. දැන් මේ තිරිසංගත සතෙක්. මෙහෙම අවස්ථා ජීවිතේට ලේසියකට උදා වෙන්නේ. දැන් මට මේ අවස්ථාව ලැබිලා අනේ මට මේ මගේ අඹඵලය බුදුරජාණන් වහන්සේට පූජා කරන්න නැත්නම් කියලා මේ කෝලට හිතුණා. ඒ කෝලා ඒක හිතනකොට ඒ මොහොතේ තථාගත බුදුරජාණන් වහන්සේ කෝලාගේ හිත දැක්කා. දැකලා මේ කෝලට පේන විදිහට බුදුරජාණන් වහන්සේ සිවුර මෑත් කරලා පාත්‍රේ මෙහෙම ඉස්සරහට අරගත්තා. එතකොට කෝලට තේරුණා බුදුරජාණන් වහන්සේ මාව තේරුම් අරගත්තා. දැන් මට මේ දානේ පූජා කරන්න තමයි පාත්‍රේ භාග්‍යතුන් වහන්සේ එළියට අරගත්තේ. මේ කෝලා ඉගිලීගෙන ඇවිල්ලා පාත්‍ර කටේ වැහුවා. අර අඹඵලය පාත්‍රය ඇතුළට තමන්ගේ හොටින් අතෑරියා. පූජා කළා. පූජා කළාම මෙයාට හරි සන්තෝෂයි. සාමාන්‍යයෙන් අපි පින්කමක් කරාම පිනෙන් උපදින සතුට අපි සාදු 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 කියලා අපි ප්‍රකාශ කරනවා නේ. අපි ඒක තව කෙනෙක් අතින් කියනවා නේද හඬ නගලා අනේ මම පින්කමක් කරගත්තා මට හරි සතුටුයි කියලා. ඉතින් කෝලට එහෙම කියන්න ඕන නා. කෝලා ඒක හඬ නගලා කිව්වා එයාගේ සතුට. ඒ කියනකොට ඉන්නේ කෝල් නාලේ.
මිහිරි කෝල් නාදය. තමන් රැස් කරගත්ත පිනේ සතුටත් එක්ක උපන්න මිහිරි කෝල් නාදය බුදුරජාණන් වහන්සේට උපහාර පූජාවක් විදිහට එයා සිදු කළා. ඒ තමයි මේ කෝලා කරගත්ත පින. තිරිසංගත ජීවිතයක ඉපදිලා පිනක් දහමක් කරගන්න ලේසියෙන් නොලැබෙන තැනක ඉපදිලා අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකෙ වැඩ සිටි නිසා එයාට පිනක් කරගන්න අවස්ථාව උදා වුණා. එයා ඒ කරගත්ත මේ අඹ ඵලයක් පූජා කරලා එයා කරගත්ත පින කොච්චර බලවත්ද? සාමාන්‍යයෙන් පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ සිරි සම්බුදු මුවමඬලින් වදාලා තිරිසන් ලෝක උපන් කෙනෙක්. තිරිසන් ලෝකේ උපන් සත්වයෙක් සුගතියක උපදිනවා කියන එක ඉතාම දුර්ලභයි. අතිශයින්ම දුර්ලභයි. කන කැස් බෑවා වියසිතුරෙන් අහස බලනවට වඩා දුර්ලභයි. එහෙත් බලන්න ඒ බඳු දුර්ලභ දේ ඉතා පහසුවෙන් වුණා. අර කෝලා බුදුරජාණන් වහන්සේ උදෙසා අඹ ඵලයක් පූජා කරපු එකේ පිනට. කෝල් ජීවිතයෙන් ඔහු මිය පරලෝ යන දවසේ ඔහු මනුස්ස ලෝකෙට ඉක්මවා ගියා. දෙවියන් අතර උපන්නා. දෙවියන් අතර ඉපදී බොහෝ සැප සම්පත් භුක්ති විඳ. ඊට පස්සේ කාලයක් ආවා කියලා කියන්නේ දෙව් මිනිස් දෙගතියේ. දෙවියන් අතරට යනවා, මිනිස්සු අතරට එනවා, යහපතේ හැසිරෙනවා, ආය දෙවියන් අතරට යනවා. ඔහොම තමයි ආවේ. ඇවිල්ලා කොහොම හරි අපේ ගෞතම රහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ලෝව පහළ වෙන යුගයේ සෙවන් නුවරම උපදිනවා. උපත ලැබලා සාමාන්‍යයෙන් තුරුණු වියට පත් වෙනකොට බුදුරජාණන් වහන්සේගේ ශාසනය පැවතුණා. පැවිදි වෙලා ඊටාම කෙටි කලකින් අග්‍ර ඵලය වන අරහත්ත්වයේ සාක්ෂාත් කළ රහතන් වහන්සේ නම බවට පත් වුණා. ඒ රහතන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ දේශනා කිරීම පිණිස මුව විවර කරනකොට බ්‍රහ්මියෝත් වසඟ වෙනවා. දෙවියෝත් වසඟ වෙනවා. අනිකුත් සත්වයෝ වසඟ වෙනවා. බණ අසනු කැමති සියල්ලෝ වසඟ වෙනවා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවෝ වසඟ වෙලා බණ අහනවා. මියුරු ස්වරයෙන් ධර්ම දේශනා කරන භික්ෂුන් අතර අග්‍ර ලකුණ්ඨක බද්දිය මහරහතන් වහන්සේ බලන්න. තිරිසංගත ජීවිතයක ඉපද සිටියේදී අඹ ඵලයක් පූජා කරපු පින ඒ අඹ ඵලය කාටද පූජා කළේ? ලෞතර අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට. බුදුරජාණන් වහන්සේට කියන්නේ එහෙමයි. එවං අචින්තිය බුද්ධා බුදුරජුන් වනාහි සිතාගත නොහැකි අචින්තනීය ගුණ ඇත්තේය. බුද්ධ ධම්මා අචින්තිය බුදුවරුන්ගේ විශේෂය සිතාගත නොහැකි. අචින්තනීයේසු පසන්නානං සිතාගත නොහැකි ගුණ ඇති බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදුණු පහන් සිතින් වන්දනා කළොත්, පහන් සිතින් පුද සත්කාර කළොත්, පහන් සිතින් පූජා පැවැත්වුවොත්, පහන් සිතින් යුතුව බුදු ගුණ සිහි කළොත් විපාකෝ හෝති අචින්තියෝ විපාකයේද හිතාගත නොහැකි. ඒ නිසා දවසක් දවසක් පාසා මොහොතක් මොහොතක් පාසා අහිමි වෙමින් තියෙන මේ මනුස්ස ජීවිතේ ඒ දුර්ලභ පින්කම සිද්ධ කරගන්න හිතක් ඇති කරගන්න ඒක තමයි අද අපි ඇති කරගත යුතු පින් හිතවිල්ල විදිහට ඔබට සිහිපත් කරන්නේ.